ආයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඔයගොල්ලන්ට අද අරගෙන එන්නේ බෙහෙත් පැලෑටියක් සම්බන්ධ වීඩියෝ එකක්. මේක වල්ලිඟුරු. ඒ කියන්නේ මේක ගොඩක් වෙලාවට ආයුර්වේද බෙහෙතක් විදියට ගන්නවා. දැනට මේක වගා කරන්නේ නැහැ. සමහර තැන්වල බෙහෙත් ඖෂධ සඳහා වෙනකම වගා කරලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඉඟුරු වල තියෙන සුවඳම තියෙනවා. ඊට අමතරව අලත් සාමාන්‍යයෙන් චීන ඉඟුරු ප්‍රමාණය අල වර්ධනය වෙනවා. මේක පඳුර කොළවල ප්‍රමාණය විශාලයි ඉඟුරු වල කොළවලට වඩා විශාලයි කොළය. අල සාමාන්‍යයෙන් ඉඟුරු හැදෙන විදිහටම තමයි හැදෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ පඳුරේ මල් ඇවිල්ලා තිනවා. මලත් සාමාන්‍ය ටිකක් ලොකු මලක් එන්නේ. අල ගැලෙව්වහමත් සාමාන්‍ය ඉඟුරු වලේ වගේම සුවඳක් තියෙනවා. ඒ වගේම පැහැයක් තියෙනවා. ඉතින් මේක සමහර අය ඉඟුරු කියලා වැරදියට වටහා ගන්නවා. මේක බෙහෙත් වලට භාවිතා කරන වල් ඉඟුරු කියන ශාකය. ඉතින් මේක ගොඩක් වෙලාවට ලංකාවේ ඇතැම් ප්‍රදේශවල විතරක් මේක වර්ධනය වෙන ශාකයක්. ඉතින් බලන්න මේක මේ ඉඟුරු සහ මේක අතර ලොකු වෙනසක් නැහැ. ඉතින් සමහර අය මේක ඉඟුරු වලට කියලා විකුණනවා මම දැකලත් තියෙනවා. ඉතින් ඒක ඒ වගේ අවස්ථා දැක ගන්න පුළුවන්. බලන්න මේ අලේ සාමාන්‍ය කහපාට ස්වභාවයක් ගන්නෙ. ඉතින් මේක ආයුර්වේද බෙහෙතක් විදිහට භාවිතා කරනවා. ඉතින් හැමෝටම කියනවා මේ වගේ තොරතුරු දැනගන්න මගේ YouTube channel එක subscribe කරන්න කියලා. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.